ඔන්න ඉතින් මේ කාලයකට පස්සේ තමයි අපි වීඩියෝ එකකින් හම්බෙන්නේ. දැන් වෙලාව පාන්දර 3 සමහර වගේ ඇති. අපි යන්නේ ලස්සන ගමන ඉස්සරහට බලාගෙන ඉන්න. එහෙනම් අපි ඉස්සරහදී හම්බෙමු. අපි guys පළවෙනිටම යන්නේ මේ කුඹල්වල මහමෙවුනාසපුවට. මේ අපි එහෙනම් එතනට ගිහලා හම්බෙමු. මගදී හපුතලේ view point එකට නවත්තනවා. එතරම් වීඩියෝ එකක් දාන්න. කරන්න හිතාගෙන ඉපු වීඩියෝ එකක් නෙවෙයි. anyway වීඩියෝ එකේ හොඳම තැන් ටික මම අනිවාර්යයෙන්ම දාලා දෙනවා. බලමු. දැන් ඇවිල්ලා ඉන්නේ කොතනද කියලා මේ පිටිපස්සේ දැක්කට පස්සේ කියන්න පුළුවන් නම් ඔයා අත්තට මෙතනට ඇවිල්ලා තියෙන කෙනෙක්. බලමු. නළුවෙක් ඉන්නවා පෙන්නන්න යන්න ඔයාලට. මේ ඉන්නේ නළුවෙක් මේ. නළුවෙක් තමයි උත්තෝ. දන්නවද මේ නළුව? කොහෙන්ද මුල්? හිනාවේ යක දත් ටික පෙන්නලා. දත් ටික පෙන්නන්න බලන්න. ෆෝන් දෙකෙන්ම ෆොටෝ ගන්න. මේ තමයි හපුතලේ view point එක. මේ ඕගොල්ලෝ දැක්කේ හපුතලේ view point එක. සෙනගද්ද ගොඩක් අපේ බස් එක තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ බදුල්ල කොළඹ ප්‍රධාන පාර. අපි දැන් යන්නේ පළවෙනිටම කුඹල්වල යන්නේ. ඒ ගිහිල්ලා ඇල්ල නගරෙත් යනවා. තව දැන් දෙක තුනක යනවා කිව්වා. ඉතින් මේ හැමදේම වීඩියෝ එකේ තියෙයි. ඉස්සරහට බලාගෙන ඉන්න. මේ අපි දැන් මේ උදේ ආහාර වේල ගන්න තමයි හදන්නේ. ගෙනහලා තියෙන්නේ බත් නෙවෙයි සෑන්ඩ්විච්. සමහරවිට අපි සෑන්ඩ්විච් කමු. මේකෙන් ටිකක් ඔයාලට කාලා මට ටයක් ඉතුරු ගන්න. ගේ හොඳම යාළුවා මේ ඉන්නේ. බලන්න. අර ඉන්නේ අර යන්නේ මගේ හොඳම යාළුවා. මේ ඉන්නේ. වරෙන් යන්න එපා වරෙන්. වරෙන්. අපි දෝ රජමහා විහාරය කියලා මේ පන්සලකට ආවා. ඒකේ මේ ඒ කියන්නේ එතන ලියලා තියෙනවා බෝඩ් වල මේ වලකම්බර රජතුමා විසින් වසර 2000 ගණනකට කලින් ඉදි කරපු එකක් කියලා. මම ඒකේ ෆොටෝ එකකුත් දාන්න. මේ ගලේ කොටලා තියෙන මේ හිටි පිළිමයක් තියෙනවා මෙතන. මගක් ගැන කියලා තියෙනවානේ. ගල් ගුහාව. තියෙන රාවණා රජු විසින් නිර්මාණය කළ උමන් මාර්ගය වනගම්බා රජු විසින් භාවිතා කොට ඇත. එතනින් ඉවරයි. සෑයක් තියෙන උඩ. ටිකක් මාල් ලස්සන. තව තියෙනවා ලස්සන. අපි දැන් කුඹල්වල පන්සලට යන පාරෙන් හැරෙව්වා. ගොඩක් සෙනග ඉතින්. ඉස්කෝලේ ළමයිත් යනවා. අපිත් යනවා. කොහොමද මේ පාරේ මේ පන්සල ගාවට හන්දියෙන් කිලෝමීටර් 4ක් තියෙනවා. ඕනනම් වීල් එකක් කරගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් බසුත් යනවා. රුපියල් 100ක දුරක් වගේ ගන්නවා බස් එකේ. අපි නම් දැන් පයින් යනවා කිලෝමීටර් 4ක් අපිට ඒ තරම් අතල්ලක් ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් පන්සලට ගිහිල්ලා හම්බෙමු. මේ පන්සලකට යද්දි ගහන කතා කියන්න එපා ලක්ෂිත. මිනිස්සුන්ට බං වැරද්දක් නොකර ගහන්න තියාගන්න එපා වා. ඔව් විශේෂයෙන් ගෑන් ළමයින්ට අත උස්සන්න බං පිරිමියෙක්ද කියපන්කෝ. අම්මා
අපි පයින් යන්නවට අපිට යන්න තියෙන අන්න දෙන්න අම්මට සිරි වෙනවානේ. මේ වටෙන් කරකිලා ගිහිල්ලා තියෙන යන්න තියෙන්නේ. අපි දැන් ළඟටම ඇවිල්ලා ඉන්නේ. ඉතින් පන්සල මේ පැත්තෙන් තියෙන ලස්සන view එක. කැලේ පාරවල වලින් දාලා හෙන්නම ගේමක් දීලා ආවේ. මේ අපි යන පාරවල එතන වලවල ඒත් තමයි වෙන දෙයක් වෙන්නේ කියලා යනවා. රුපියල් 100ක් දීලා බස් එකේ යවනම් මීට වඩා හොඳයි කියලා දැන් නම් හිතලා තියෙන්නේ. දැන් ඉතින් මොනව කරන්නද යනකොට යනවා. වේලාවකට පසු අපි අපේ ගමනාන්තයට ළඟා වුණා. දැන් අපි යනවා උඩට. අපි දැන් තමයි ආවේ උඩට. මේ යම්මන් බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් එක්ක පන්සලේ ලස්සන පෙන්වන්න. ඉතින් කතා කරන්න නම් අමාරුයි මෙතන. පොඩ නිහඬ වෙන්න කියලා තියෙන්නේ. එහෙනම් බලන්න පන්සලේ ලස්සන කොමඩි එක බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් එක්ක. ඉතින් අපි දැන් ඇවිල්ලා ඔයාලට සද්දෙන් කියන්න පුළුවන් ඉතින් දැන් මං ඉන්නේ කොහෙද කියලා. මේ පාරම දැක්කම ට්‍රැවල් කරන්න 30ක් නම් අනිවාර්යයෙන් මෙතන දන්නවා. ඉතින් ඔව් මේ ඉන්නේ රාවණායල්ල ගාව. ඉතින් රාවණායල්ල වීඩියෝ එකකුත් බලලා ඉන්න. ඇල්ලේ පාලමේ අයිනේ යන්න පුළුවන් ඇතුළට අතෙන්ද. අපි ගිහිල්ලා බලමු ඉතින් මොකද්ද තත්ත්වය කියලා. දැන් ආරුප්පු නමේ පාලමට යන ගමන් ඉන්නේ. අපි ගිහින් බලමු. අපි ආවා. මල යකෝ අර ඉන්න හැටි බලහම මටත් බයයි මං ඉන්න. ඔතන නාගින කෙනෙක්වත් දෙන්න ඕන. එහෙම සීන් නැත් තමයි නන්න. කොහොම නම් ඉන්න බෑ. ඔව් මේ අර ඇල්ල රොක් එක පේන්නේ කොහෙන්ද මම මේ ඇල්ල රොක් මේ උඩ නේද තියෙන්නේ. ඉතින් guys ඔය විදිහට තමයි අපේ එදා දවසේ ඉවර වුණේ. ඇත්තටම ගමන් මාංශයත් එක්ක පොඩ්ඩක් මටත් අමතක වුණා යාළුවොත් එක්ක ඉඳලා මේ වීඩියෝ එක ඉවර කරන්න වීඩියෝ කෑල්ලක් ගන්න. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. එතකන් subscribe කරගෙන යන්න, වීඩියෝට like එකක් දාගෙන යන්න. මේ වෙනකම් බලුවා නම් හැමෝටම thank you.
බයි බයි.